ඉතින් කොච්චර Tamanට අවිබලය ආයුධ බලය තිබුණත් මානසික ප්‍රශ්න ආපුවම මිනිස්සුන්ට උදව් කරන්නේ එයා තමන්ගේ හිත කොච්චර තේරුම් අරන් තියනවද කියන එක විතරයි. පැහැදිලිද? ඒ වෙලාවට මටවත් ඕගලන්ට උදව් කරන්න බෑ. ඕගොල්ලෝ කොච්චර හිත තේරුම් අරන් තියනවද? ඒ හිත තේරුම් ගත්ත ප්‍රමාණයට ඕගලන්ට තේරෙනවා මේ මගේ මේ චිත්ත රූපයක් තමයි මාව මේ අපහසුතාවයට පත් කරන්නේ. මගේ මේ කල්පනා ලෝකයක් තමයි මාව මේ පීඩණයට ලක් කරන්නේ. හරිද? එතකොට මගේ මේ ඌමනාවට වඩා හිතන ඍණාත්මක චින්තනය තමයි මාව මේ පසුගාමී කරලා තියෙන්නේ. ඒක තේරෙන්නේ ඕගොල්ලෝ කොච්චර සතිමත්ද කියන කාරණාව උඩ. ඒ නිසා තමන්ගේ ජීවිතයේ සතිය කියන ධර්මතාවය වර්ධනය කරගන්න මම යෝජනා කරනවා. ඒක එකපාර ගහෙන් ගෙඩියෙන්න වගේ ඉර පායලා එළි වෙන්න වගේ සිද්ධ වෙන දෙයක් නෙමෙයි. මේක ක්‍රමිකව සිද්ධ වෙන දෙයක්. ඒ කුසලතාවය වර්ධනය කරගන්න අභ්‍යාසයක් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න. එකතු කරගත්තොත් ඒ එක්කම ඕගොල්ලන්ගේ සතිය වර්ධනය වෙනකොට හිත ගැන දැනුවත්භාවය, හිත ගැන තියෙන අවබෝධය ටික ටික වර්ධනය වෙනකොට තමන්ගේ මානසික ප්‍රශ්න තමන්ටම විසඳ ගන්න පුළුවන් තත්වයට තමන්පත් වෙනවා. ඊට පස්සේ ඉතින් මං කියන්නේ එතනින් එහාට නිර්වාණයක් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ තමන් නිවෙනවා. තමන් අභ්‍යන්තරයේම නිවීමකටපත් වෙනවා. ඒක තමයි නිර්වාණය.